ලංකාවේ වරින් වර බලයටලත් සමහර දේශපාලන කණ්ඩායම් සහ ලංකාවට බලපෑම් කරන සමහර බලපෑම් කණ්ඩායම් උත්සාහ කරනවා අපේ ඉතිහාසයේ මුලින් උපුටා දමන්නට. ඉතින් මං අද උත්සාහ කරා ඒ උපුටා දමන ඉතිහාසය රැකගන්න රැකවරයෙක් පිළිබඳව කතා කරන්න. ඉතින් ඒ රැකවරයා වෙන කවුරුත් නෙමේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කුලියාපිටිය පුරවරෙන් ජාතික තලයට ගෝලයෝ සංඛ්‍යාවක් නිර්මාණය කරපු එක්තරා ගුරුතරුවක්. කවුද ඒ ගුරුතරුව කියලා අපි එහෙනම් බලමු. ඉතින් සඳුන් සර් ආයිබෝවන්. සඳුන් සර් මගේ හිතවත් ආචාර්ය ගුරුවරයා. සම්පූර්ණ නම කිව්වොත් අධිකාරි මුදියන් සේලාගේ සඳුන් ශ්‍රී අධිකාරි. මම පළමුවෙන්ම අහන්න ආසයි දැන් අවුරුදු කීයක්ද මේ ගුරු වෘත්තියට? මේ වෙනකොට අවුරුදු 15ක් ගෙවෙමින් යන්නේ මේ යන්නේ 15 වෙනි අවුරුද්ද. විශ්වවිද්‍යාලයේ කැලණිය විශ්වවිද්‍යාලය. එතකොට ගුරුවරයෙක් අතින් නිර්මාණය වෙන ගෝල බාල සංඛ්‍යාව කොච්චරක් වගේද? මට හරියටම කියන්න බෑ. මං හිතනවා 50ක් 60ක් විතර මේ වෙද්දී ගුරු ගෝල සංඛ්‍යාවක් ඉගෙනන්නේ. මගෙන් ඉගෙනගෙන ගුරුවරු බවට පත් වෙච්ච 50 දෙනෙක් 60 දෙනෙක් විතර ඉන්නවා මේ වෙද්දී. එතකොට දැන් මේ විවිධාකාර දේශපාලන කණ්ඩායම් සහ විවිධාකාර පාර්ශව ලංකාවේ උත්සාහ කරනවා ඉතිහාසයේ මුලින් උපුටා දමන්නට. ඔබ දකින්නේ මේ ප්‍රශ්නේ කොයි වගේද? මේක පොඩි දේශපාලනික අරමුණක් තියෙන බව පේනවා. හැබැයි අපි හැම වෙලේම උත්සාහ කරනවා මේ විෂය කොහොම හරි රැකගෙන ඉස්සරහට යන්න. පාසල් විෂය මාලාව ඇතුලේ මේ විෂය ධාරාව තිබුණොත් තමයි අපිට මේ විෂය රැකගෙන ඉස්සරහට යන්න වෙන්නේ. බැරිලවත් මේ විෂය පාසල් විෂය මාලාවේ ප්‍රධාන විෂය ධාරාවන්ගෙන් ඉවත් කළොත් එහෙම මේ විෂය රැක ගැනීමේ විශාල ගැටලුවකට අපට මුහුණ දෙන්න වෙනවා. විෂය රැක ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා කියලා කියන්නේ ඇත්තටම chance රටේ ඉතිහාසය නැති වෙන තැනකට ඒකපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම වගකීම මේ විෂය රැක ගන්න එක. එහෙම වුණොත් තමයි මම හිතන්නේ අපිට මේ රට රැක ගන්න පුළුවන් වෙන්නේ. සංවේදී කතාවක් තමයි සඳුන්ස කිව්වේ මේ විෂය රැකගන්න, ඉතිහාසය රැකගන්න, රට රැකගන්න. හරි ආදරණීය කතාවක්. මම අහනවා ටිකක් සැර ප්‍රශ්න ටිකක් මෙතනින් එහාට. ටියුෂන් ජීවිතේ. ටියුෂන් මාළුකාරයා, කාර්යකාරයා, ටියුෂන් කාර්යයා කියලානේ කියන්නේ. හරි. ටියුෂන් කාර්යෝ ටික අතර මම යනවා මෙන්න මෙහෙම. ඔබගේ විෂය හර විෂය. එතකොට මේ හර විෂයත් එක්ක යන විෂයක් තමයි සිංහල විෂය. එතකොට මම අහන්න ආසයි ජාතික තලයේ ගුරුවරු දෙන්නෙක් තෝරගන්න වෙනවා. තුන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ඔබට. සන්නස්කල සර්ද එහෙම නැත්නම් දිලීප් සර්ද? මම හිතනවා දිලීප් සර් කියලා. දිලීප් සර්ද අකිල සර්ද? මම හිතනවා දිලීප් සර් කියලා. දිලීප් සර්ද ගිහාන් සර්ද? මම හිතනවා ගිහාන් සර් තරහ වෙන්නේ නැති වෙයි. දිලීප් සර්. ආදරණීය සඳුන් සර් දැන් එතකොට මේ සිංහල විෂය ගැන මම මෙහෙම ඇහුවේ මොකද දිලීප් සර් එතකොට සන්නස්කල සර් ඒ වගේම අකිල සර් ගිහාන් සර් තවත් සිංහල සර්ලා ගොඩක් ඉතිහාසය මොකද සිංහල ඉතිහාසය කියන්නේ එකට යාබැඳි විෂයන් ශාස්ත්‍රීය මට්ටමේ විෂයන්. මම තව චුට්ටක් යනවා තවත් දේශපාලනීකරණ ප්‍රශ්නයකට. ඉතිහාස විෂය රැක ගන්නට උදව් උපකාර කරපු දේශපාලඥයෝ අතරින් ජනාධිපතිව අතරින් මම මෙන්න මේ වගේ ජනාධිපති චරිත කීපයකට යනවා. චන්ද්‍රිකාද මහින්දද? මම හිතනවා මහින්ද කියලා. මහින්දද මෛත්‍රීද? මම ඒත් හිතනවා මහින්ද කියලා. මහින්දද රනිල්ද? මම ඒත් හිතනවා මහින්ද කියලා. මහින්දද ගෝඨාභයද? ඒත් මම හිතනවා මහින්දමයි කියලා. මහින්දද අනුරද? ජනාධිපති කියලා කිව්වම ඒක තාම හරියටම උත්තරයක් දෙන්න බෑ. මොකද තාම මෙයාගේ දුර කාලය ඉවරලා නැති නිසා. හැබැයි දැනට එළබෙන්න තියෙන නිගමනය මහින්ද. හැබැයි මම ඒක 100%ක්ම ප්‍රත්‍යක්ෂව කියන්නේ නැහැ. මොකද තාම අපට අනුර කුමාර දිසානායකගේ දුර කාලය අවසන් නැති නිසා. උත්තරේ දේශපාලනික උත්තරයක් නෙමෙයි ඇත්තටම. ඉතිහාසය රැක ගැනීම සම්බන්ධයෙන් උත්තරයක්. එහෙනම් මම හිතනවා මේක බලන කට්ටිය වැරදිව හිතන්නේ නැති වේවි කියලා. ඒ වගේම මම තව ප්‍රශ්නයකට යොමු වෙනවා. මම මාධ්‍යවේදියෙක්, මීඩියා සර් කෙනෙක්. මාධ්‍ය පැත්තෙන් අහන්නම් මේ ප්‍රශ්නය. වර්තමානයේ සිනමාව තුළ රජකතා ගොඩ ආවා. කුසපබා, අබා. ඔබ දකින විදිහට මේ සිනමා ඇතුළේ ඉතිහාසය විකෘති වුණාද? යම් ප්‍රමාණයක විකෘතියක් තියෙනවා. මොකද හේතුව සමහර
චිත්‍රපටි ළමයි නරඹලාවට පස්සේ අපි කියපු කතාවත් එක්ක ළමයි පොඩ වික්ෂිප්ත වෙලා ඉන්න ස්වභාවයක් පේන්න තියෙනවා. මොකද ඉතිහාස කතාව ඇතුලේ තියෙන කතාවම නෙවෙයි චිත්‍රපටිය බලන්න ගියාම තියෙන්නේ. එතකොට චිත්‍රපටිය බලලා පන්තික ඉඳ ගන්න දරුවන්ට චිත්‍රපටියත් අපි කියපු කතාවත් අතර විශාල පරස්පරයක් තියෙද්දී ළමයි තුල කුතුහලයක් නිර්මාණය වෙනවා. ළමයි තුල විතරක් නෙවෙයි සමස්ත සමාජය තුලම කුතුහලයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මම හිතනවා ඉතිහාසය පිළිබඳ චිත්‍රපටියක් හදනකොට නාට්‍යෝචිත වුණාට කමක් නැහැ. හැබැයි සත්‍ය සිද්ධිය ඒ විදිහටම නිරූපණය කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් එතනනොත් වෙන්නේ ඉතිහාසයේ විකෘති වීමක් කියලා තමයි මට පෞද්ගලිකව හිතෙන්නේ. ජනප්‍රිය විෂයන් ටිකක් ඇවිල්ලා තියෙනවානේ. ටෙක් එතකොට ICT මේ වගේ විෂයන් එක්ක ඉතිහාසයේ විෂයට මොකක්ද ඇතිලා තියෙන තර්ජනය? ඉතිහාසයේ විෂයට තර්ජනයක් මං හිතන්නේ නැහැ. මෙතන වෙන්න ඕන මේ විෂය නූතනයට ගැලපෙන්න හැදින්න ඕන. අන්න එතන ප්‍රශ්නයක් තියෙන්නේ මට හිතන හැටියට මේ අපේ විෂය ඉතිහාසයේ විෂය නූතනයට ගැලපෙන්න හැදිලා නැහැ. ඇත්තටම ටෙක්නොලොජිත් එක්ක යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි හිස්ටරි කියලා කියන්නේ. දැන් කාශ්‍යපගේ සීගිරිය ගත්තත්, දුටුගැමුණුගේ රුවන්වැලි සෑය ගත්තත් ඒවයි තාක්ෂණයේ තියෙනවා. ඒත් අපි දරුවන්ට කියන්නේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හැදුවා. කාශ්‍යප රජතුමා සීගිරිය හැදුවා කියලා විතරයි. ඒක කොහොමද නිර්මාණය කළේ? එතන තියෙන ටෙක්නොලොජි එක මොකක්ද කියන එක ළමයින්ට උගන්වන්නේ නැහැ. ඇත්තටම ප්‍රැක්ටිකලි හිස්ටරි වල නෙවෙයි ඕක. අඩුම තරමේ ඕක ටෙක්නොලොජි විෂය ඇතුළේවත් ඕක උගන්වන්න පුළුවන් නම් ඒ දරුවන්ට අපේකමක් එක්ක තාක්ෂණය ඉගෙන ගන්න පුළුවන් වෙනවා මම හිතන්නේ. සනුසගේ අදහස වෙන්නේ අපේ සියලු විෂයන් වල අන්තර්ගත කළ යුතුයි මේ අපේකම කියන දේශීයත්වයක් තියෙන්න ඕනේ කියලා. මම විශ්වාස කරන්නේ ඉතිහාසය කියන විෂය ඉතිහාසයම නොවුනත් කමක් නැහැ. හැබැයි මේ විෂය වෙනත් විෂයන් හරහා හරි දරුවන්ට සමීප වෙන්න ඕනේ. දැන් ගොඩක් දුරට කියන්නේ පාසලේ දරුවන්ට බර වැඩි කියන එකනේ. ඒතර ගොඩාක් කියන්නේ මේ ටෙක්නොලොජි පැත්ත උගන්වන්න ඕන. ඒතර ටෙක්නොලොජි පැත්ත බර කරද්දී හිස්ටරි වගේ විෂයන් අයින් කරන්න වෙනවා කියන එකනේ. ඒතර මට මගේ තියෙන පෞද්ගලික අදහස දැන් අපට මේකෙන් ප්‍රශ්නයක් වෙන එක ඇත්ත. හැබැයි මට හිතෙනවා දරුවන්ට බර වැඩි නම් ටෙක්නොලොජි වගේ විෂයක් ඇතුලෙන් හිස්ටරි උගන්වගෙන යන්න පුළුවන්. බුද්ධ ධර්මයේ වගේ විෂයක් ඇතුලෙන් හිස්ටරි උගන්වගෙන යන්න පුළුවන්. සිංහල වගේ විෂයක් ඇතුලෙන් හිස්ටරි උගන්වගෙන යන්න පුළුවන්. ගණිතය වගේ විෂයක් ඇතුළටත් සමහරක් වෙලාවට හිස්ටරි උගන්වන්න පුළුවන්. මටත් ආස හිතෙනවා ඉතිහාසය ඉගෙන ගන්න. ඇත්තටම සඳුන්ස මම ගුරුවරයෙක් වශයෙන් ප්‍රශ්නයක් අහනවා. ටියුෂන් ශාස්ත්‍රය ඔබගේ ඉගැන්වීම් රටාව සහ ඔබ හදාගත්ත ඔඩියන්ස් එක එක්ක වර්තමානයේ ඔබට තරගයක් තියෙනවද? තරගයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම ඉතින් පොඩ්ඩක් ටිකක් වෙනස්. ඒක ඔයා දන්නවා. සාමාන්‍යයෙන් මම ඉතින් චුට්ටක් සරලව යන මිනිස්සෙක්. ඒ නිසා මං හිතන්නේ මට එහෙම ලොකුවට තරගයක් කාත් එක්කවත් නැහැ. මට මාත් එක්කවත් තරගයක් නැහැ. මට පොඩි අරමුණු ටිකක් තියෙනවා. ඉතින් මං ඒ අරමුණු ටික පස්සේ යන එකක් තියෙන්නේ. තරගයක් කියලා එකක් නැත්තේත් නැහැ. තරගයක් තියෙනවා. හැබැයි ඉතින් මං ඒක ලොකුවට හිතට ගන්නෙ නැහැ. මොකද මගේ අරමුණු ටිකට යන්න තරගයක් තිබ්බේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. සංවේදී සහ මානසික නිදහස් උත්තරයක් දෙනවා මට මාත් එක්කවත් තරංගයක් නැහැ කියලා. මොකද ජනප්‍රිය සංස්කෘතියේ වචනයක් තියෙනනේ තරංගේ තියෙන්නේ මට මාත් එක්ක කියලා. ඒක ලොකු ආතතියක්. ඒකවත් නැහැ කියන්නේ ඔබ හරි සරල මිනිස්සෙක්. සනුස ගෙදර තොරතුරු කොහොමද? මම විවාහකයි. අම්මා ඉන්නවා. බිරිඳ ඉන්නවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම වැඩි වෙලාවක් ගන්න නැහැ ගොඩක් කාර්යබහුල ගුරුවරයෙක්ින්ද. මම අවසන් වශයෙන් අහනවා මේ ඔබට අපේ රටේ දුවා දරුවන්ට අවසාන වශයෙන් ඔබට ඉතිහාස විෂය තෝරා ගැනීම සහ ඒ විෂයේ තියෙන වැදගත්කම එක්ක ලබා දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම දැන් සාමාන්‍ය පෙළ දරුවන්ට දැනට ඉතිහාසය අනිවාර්යයි. එතකොට මම දකින කාරණාව තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන්ට මේ විෂය චුට්ටක් බර වැඩි. ඒ නිසා මේක එයාලට නීරස වෙලා තියෙන ස්වභාවයක් මට පේනවා. ඒ නිසා විෂය සංශෝධනයේ පැත්තෙන් ඒක චුට්ටක් සරල වුණා නම් හොඳයි කියලා හිතෙනවා. උසස් පෙළ දරුවෝ සම්බන්ධයෙන් කතා කළොත් එහෙම විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වීම කියන එකේදී මේ ඉතිහාසය සෑහෙන වැදගත්. හේතුව 6 වසර ඉඳලා 11 වසර වෙනකන් දරුවෙක් ඉතිහාසය ඉගෙනගෙන A level වලට යද්දී ඒ දරුවාගේ ඇඟ ඇතුලේ විශාල තොරතුරු ප්‍රමාණයක් මේ විෂය සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා නිසැකවම සාමාන්‍ය පෙළ ඉතිහාසය හොඳට ඉගෙනගෙන
උසස් පෙළ විභාගයට ඉතිහාසය තෝරගන්න දරුවෙක්ට සෑහෙන ලොකු දැනුමක් තියෙනවා මේ විෂය සම්බන්ධයෙන් නිරායාසයෙන් අනායාසයෙන්. කියන්නේ යාට ආයාසයක් දරන්න ඕනේ නැහැ. ලොකු තොරතුරු ප්‍රමාණයක් හොයාගන්න එයාගේ ඇඟ ඇතුලේ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ තියෙන තොරතුරු ප්‍රමාණය ගොඩක් උදව් වෙනවා එයාගේ විශ්වවිද්‍යාල ගමනට. දැන් මම මේ කතා කරන්නේ විෂය වැදගත්කමට වඩා විශ්වවිද්‍යාලයට තේරීමේ වැදගත්කම පිළිබඳව. මොකද සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ තරගකාරී ජීවිතයකනේ. එතකොට අපට වැදගත් වෙන්නේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්ද බැයිද කියන එක. විෂය වැදගත්කම පිළිබඳව මම හිතන්නේ chance ඇහුවේ විෂය වැදගත්කම පිළිබඳව. හැබැයි මට මෙතන කියන්න ඕනේ විෂය වැදගත්කමට වඩා මේ විෂය විශ්වවිද්‍යාලයට යන්න ඇයි ලේසි වෙන්නේ කියන එක. අනික ප්‍රශ්න පත්‍රය ගත්තා වුණත් හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. රචනාමය ප්‍රශ්න 8ක් ඉදිරිපත් කළාම 3කට විතරයි උත්තර ලියන්න තියෙන්නේ. විෂය සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේ අහපු ප්‍රශ්නෙට මට මේ වෙලාව මදි උත්තර දෙන්න. ඒ නිසා අපි වෙන දවසක චුටි වෙලාවක් අරගෙන රහට කතා කරමු විෂය වැදගත්කම ගැන. සඳුන් සර් ඒ ලබා දුන්න උත්තරේ ඇතුළෙත් මම දකිනවා ලොකු මේ කුහකකමක් නැතුව බෙදා හදා දීමක් තමයි සිදු කරේ. සඳුන් සර් ඔයාව හම්බෙනවා නම් ඔයාගෙන් ඉගෙන ගන්නවා නම් ඔයාගෙන් යම්කිසි තොරතුරු ටිකක් ලබා ගන්නවා නම් කෙනෙකුට ඔයාව හම්බෙන්න ඉන්න පුළුවන් තැන් ටිකක් කිව්වා. බොහෝ දුරට මම මගේ නගරයේ කුලියපිටිය. ඒ නිසා බොහෝ දුරට කුලියපිටියට ආවා නම් මගේ නම්බරයට චුටි කෝල් එකක් දුන්නොත් මම හිතනවා බොහෝ දුරට ශාක්‍ය ආයතනයේදී මාව හම්බෙන්න පුළුවන් කියලා. ඇත්තටම අද දවසේ මාත් එක්ක කතා කරේ ජාතික තලයේ ගුරු විශාල නගර කීපයක් තරණය කරලා දැන් හරි සරල ජීවිතයක් එක්ක ලොකු දැනුමක් එක්ක විශේෂ තියෙන අන්තර්ගතයට සමගාමී ජීවිතයක් ගත කරන ගුරුවරයෙක්. ඒ තමයි සඳුන් ශ්‍රී අධිකාරී. ඉතින් සර් ඔයාට අද දවසේ මම සමුදුන්නට ඔයාගේ ගෝලයෝ සමුදෙන්නේ නැහැ. බලන් ඉන්න ඔඩියන්ස් එක සමුදෙන්නේ නැහැ. ඔබව පාරිභෝජනය කරන පිරිස අතිමහත් චූටි ප්‍රශ්නයක් අහන්න ඔන්ලයින් කරන්න ආස නැද්ද? ඔන්ලයින් කරන්න නම් කිසිම අදහසක් තාම නැහැ. වෙනස් වෙයිද දන්නේ නැහැ. හැබැයි තාම නැහැ. ඒ උත්තරෙත් හරි කාලෝචිත උත්තරයක් තාම නැහැ. වෙනස් වෙයිද දන්නේ නැහැ. එහෙනම් සඳුන් සර් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.